ආදරෙන් ඉංග්‍රීසි මේ ආමන්ත්‍රණය පෙබරවාරි ඕලෙවල් යන්නේ අපේ දරුවන්ට. උදේ ඔයා ගිය ඕනම ඉංග්‍රීසි ක්ලාස් එකක මේ වෙනකොට සිලබස් එක ඔයාට ඇති වෙන්න ආවරණය කරලා තියෙන්නේ. ජනවාරි මාසේ ඉවර වුණ ගමන් පෙබරවාරි මැද වෙනකොට ඔයාට සිද්ධ වෙනවා ඕලෙවල් එක්සෑම් එකට ෆේස් කරන්න. දැන් ඔයාට ඕන කරන්නේ හොඳ පේපර් ප්‍රැක්ටිස් එකක්. අන්න ඒ නිසා ආදරෙන් ඉංග්‍රීසි අපි ඔයා වෙනුවෙන්ම ගෝල්ඩන් පේපර් පැක් එකක් ලෑස්ති කරලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ විශේෂත්වය පුතේ මේකේ තියෙන එක ප්‍රශ්නයක්වත් කොහෙන්වත් කොපි කරපු ප්‍රශ්න නෙවෙයි. හැම ප්‍රශ්නයක්ම ඔයා වෙනුවෙන් ඉලක්ක කරලා මම හදපු ප්‍රශ්න මේකේ තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ඇතුලේ සියලුම ග්‍රැමර් පාඩම් ටික ආවරණය කරලා තියෙනවා. reported speech, WH questions, active passive ඕනම එකක් මේ ප්‍රශ්න පත්‍ර සෙට් එක ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක ඇතුලේ ඔයාට ඕන කරන රයිටිං ප්‍රශ්න ටික වෙනමම අපි ටියුට් එකකින් ආවරණය කරලා දෙනවා. ප්‍රශ්න පත්‍ර කට්ටලේ වෙනමම යනවා. රයිටිං ටියුට් එක ඔයාට වෙනමම හම්බ වෙනවා. විශේෂම දේ තමයි මේ හැම එකක්ම අපි ලයිව් ක්ලාස් එකක සාකච්ඡා කරනවා. ඔයා එක්ක එක දිගට ජනවාරි මාසේ සම්පූර්ණ වැඩසටහනක් විදියට. මේ හැම පේපරයක්ම මේ රයිටිං ටියුට් එක මේ සම්පූර්ණ කට්ටලේම ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් ඉක්මනින් අපේ ටීම් එකට මෙසේජ් එකක් දාන්න. ආදරෙන් ඉංග්‍රීසි ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාට O level වලට හොඳ රිසල්ට් එකක් ඉංග්‍රීසි වලින් අරන් දෙන්න.